නෝනම් කාබෝහයිඩ්‍රේට් එකක් එකට ගන්න පුළුවන් ලේසියම් ක්‍රමය තමයි රටින් ටිකක් යූස් කරන්නේ. දැන් අපිට කොමර්ෂියලි ප්‍රොඩක්ට් එක තමයි ජීවනී තියෙනවා. නමුත් ජීවනී එක අපිට ගෙදර වුණත් හදන්න පුළුවන්. يعني පැයකට කොච්චරක් දාඩිය යනවද කියලා බලන්න අපිට මේ මහ ලොකු දේවල් වෛද්‍ය හෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක අනියුක්ත වෙන්නේ යම් නිකන් කන්ට්‍රවර්ෂල් කාලයක. ඒ කියන්නේ චෝදනා රසක් එල්ල වුණා, බඩවල් වැඩි කිව්වා, ඉන්ජරිස් වෙනවා කිව්වා. දැන් ඒ වගේ වකවානුවක තමයි වෛද්‍ය හෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මොන වගේ අභියෝගයකටද මේ මුණ දුන්නේ කියලා හිතුවද? මොකක් හරි හෙඩෙක් එකක් ආවා වගේ හිතුණාද? ඔව් ඒ කියන්නේ දැන් අතට මුලින්ම අපි ලොකු දේවල් වලින් පටන් ගත්තා නේ. ඉස්ලාම් මොනවද කරන්නේ, දැන් කොහොමද ප්‍රැක්ටිස් එක කරන්නේ කියන අයිඩියා එක තමයි ඉස්ලාම් ගත්තේ. ඊට පස්සේ නොලෙජ් එක තමයි හැම වෙලේ වැඩි කරන්න උත්සාහ කරේ මුල කාලේ ඉඳලම. එතකොට දැන් නොලෙජ් එක තිබ්බහම කට්ටිය වැඩි කරන්න පටන් ගන්නවා. දැන් අපි මේසිකලෝ ප්‍රධාන කෑලි හතරක් ගැන තමයි හැම වෙලේම කතා කරේ. නියුට්‍රිෂන් වල පළවෙනි එක තමයි පර්ෆෝමන්ස් වැඩි කරන්න කොහොමද ඩයට් එක ඉම්ප්‍රූව් කරගන්නේ. දැන් පාවිච්චි කරන ඩයට් එක කොහොමද ඉම්ප්‍රූව් කරගන්නේ. අනිත් එක තමයි හයිඩ්‍රේෂන් කොහොමද මැනේජ් කරන්නේ පර්ෆෝමන්ස් මේන්ටේන් කරගන්න. තුන්වෙනි කෑල්ල තමයි සප්ලිමන්ට් හරියට කොහොමද යූස් කරන්නේ කියන එක. අන්තිම හතරවෙනි කෑල්ල ප්‍රධාන හතරවෙනි කෑල්ල තමයි බොඩි කොම්පොසිෂන් එක හරියට කොහොමද ක්‍රිකට් ගහන්න ඉම්ප්‍රූව් කරගන්නේ. ක්‍රිකට් වලට උපරිම පර්ෆෝමන්ස් එක දාගන්න කොහොමද ඉම්ප්‍රූව් කරගන්නේ කියන කෑලි හතර ගැන තමයි අපි මේන්ලිම කතා කරේ හැම වෙලේම. එතකොට දැන් ඇත්තම කියනවා නම් මේ වෙනකොට අපිට කියන්නේ ඉන්ජරිස් අහන්න ලැබෙන්නේම නැහැ. ඒ කියන්නේ වෛද්‍යතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හරි පාරට අරගෙන හරි ට්‍රැක් එකේ යනවා කියලා මට හිතෙන්නේ. ඔව් ඇත්තටම ඒ කියන්නේ සමහර අවස්ථාවල මේ ක්‍රෑම්ප් මසල් ඉන්ජරි තමයි ගොඩක් වෙලාවට වැඩි වෙලා තිබ්බේ. නමුත් ඒක හයිඩ්‍රේෂන් හරියට මැනේජ් කරාම ගොඩක් ඒවා අඩු කරගන්න පුළුවන් වුණා. ඇත්තටම හයිඩ්‍රේෂන් එක තමයි ගොඩක්ම ප්‍රශ්න එන්නේ. දැන් මේ ක්‍රිකට් විතරක් නෙමෙයි මම කියන්නේ ඕනෑම ක්‍රීඩාවකට මේ නියුට්‍රිෂන් හයිඩ්‍රේෂන් ප්‍රශ්න අනිවාර්යෙන් බලපානවා නේද වෛද්‍යතුමනි? හැම කෙනාටම නියුට්‍රිෂන් කියන එක වැදගත්. නියුට්‍රිෂන් කියන්නේ බේසික්ම දෙයක් කියන්නේ. බේසික් ස්ටේජ් 1 එකටත් යට තියෙන එක. දැන් ඒක හරියට කරොත් තමයි ඊළඟ ස්ටෙප් හරියට කවර් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ස්පෝර්ට් වල. දැන් හරිද යට ඉඳලා හරියට කරන්න පටන් ගත්තොත් යට උඩ තියෙන ස්ටෙප් ටික කවර් කරන්න පුළුවන්. දැන් නියුට්‍රිෂන් හරියට කරන එක අන්න තුනත් ක්‍රිකට් ගහන්න පුළුවන්. නමුත් හරිද හරියට කරොත් හයි ඉන්ටෙන්සිටි වලට හොඳට කරන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍ය ජනතාවටත් හරියට නියුට්‍රිෂන් පාවිච්චි කරොත් ගොඩක් බෙනිෆිට් තියෙනවා. ලෙඩක් හදන්න නැතුව ඉන්න පුළුවන්. එදිනදා වැඩ කටයුතු හොඳට කරන්න පුළුවන්. වෛද්‍යතුමනි අපිට කියන්නකෝ මේ ඔය සප්ලිමන්ට් වලට ඇත්තටම මාර වියදමක් යනවනේ. මේකට නැද්ද නිකන් සොලියුෂන් එකක්? කියන්නේ ඇත්තටම ලංකාවේ ක්‍රීඩකයෝ කියන්නේ සල්ලි අතේ තියෙන මිනිස්සු නෙමෙයි. ඉතින් මේගොල්ලන්ට අපිට දෙන්න උපදෙසක් නැද්ද මේ සප්ලිමන්ට් යූස් කරන්නේ නැතුව මොකක් හරි කරන්න විදියක් නැද්ද? සප්ලිමන්ට් එකෙන් බෙනිෆිට් එකක් නැත්තේ නෑ. තියෙනවා. නමුත් ඒක කොහොම පොඩි බෙනිෆිට් එකක්. ඒ කියන්නේ ඒ බෙනිෆිට් එක ගන්න කලින් තව ගොඩක් ඕනේ මම කියන්නේ සප්ලිමන්ට් එකෙන් බෙනිෆිට් එකක් තියෙනවා. වැඩේ තියෙන්නේ ඕකේ වියදම වැඩිනේ. පොකට් එකට දැනෙනවා, අම්මලා තාත්තලාට දැනෙනවා. ඒකට අපිට මුකුත් විසඳුමක් නැද්ද? ඒකට අපේ දැන් සප්ලිමන්ට් වලින් බෙනිෆිට් එක ගන්න කලින් ඩයට් එක, හයිඩ්‍රේෂන්, බොඩි කොම්පොසිෂන් එක හදාගත්තොත් සප්ලිමන්ට් වලින් ගන්න බෙනිෆිට් එකට වඩා ලොකු බෙනිෆිට් එකක් ගන්න පුළුවන්. එතකොට දැන් ඒක තමයි ඉස්සෙල්ලාම අතට කියන්න ඕන. ප්ලේයර්ස් කෙනෙකුට ඩයට්, හයිඩ්‍රේෂන්, බොඩි කොම්පොසිෂන් එක හදාගන්න සප්ලිමන්ට් පැත්තට යන්න කලින්. ඊට පස්සේ දැන් සප්ලිමන්ට් පැත්තෙන් අපිට දැන් විශේෂයෙන් ඕන මේ මැච් එකක් අතර, ගේම් එකක් අතර ඇඟේ තියෙන කාබෝහයිඩ්‍රේට් එක වියදම් වුණාම අය අමතර එළියෙන් ගන්න ඕන කාබෝහයිඩ්‍රේට්. එතකොට සප්ලිමන්ට් ජාති තියෙනවා. නමුත් සප්ලිමන්ට් යන්න කලින් අපිට ලේසියෙන් ඒක කෑම වලින් කවර් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මම සාමාන්‍යයෙන් කියන්නේ ගේම් එකක් අතර මැච් යනවා නම් කාබෝහයිඩ්‍රේට් එකක් එකට ගන්න පුළුවන් ලේසියම ක්‍රමය තමයි රටින්දි ටිකක් යූස් කරන්නේ. මොකද රටින්දි වල කාබෝහයිඩ්‍රේට් තමයි විශේෂයෙන්ම තියෙන්නේ, වැඩිපුරම තියෙන්නේ. බොහොම ගෙඩි 5ක් 6ක් කරනකොට ඕන ගාණක් ගන්න පුළුවන්. අඩු වියදමකින් වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම පැකට් එකක් ගත්තාම මාස ගාණක් තියාගෙන කරන්න පුළුවන්. ඊට පස්සේ හයිඩ්‍රේෂන් වලට දැන් අපි හයිඩ්‍රේෂන් මැනේජ් කරන්න ඉලෙක්ට්‍රොලයිට් ටැබ්ලට් තියෙනවා. ගොඩක් ජාති හයි එන්ඩ් ජාති තියෙනවා. සෙට් සෙන්සර්ස් තියෙනවා. ගොඩක් ජාති තියෙනවා. නමුත් ඕව ඕනේ අතර අපිට බේසික් ලෙවල් එකේ මැනේජ් කරන්න ලවණ තියෙන එකක් තමයි ඕනේ. දැන් ගොඩක් කට්ටිය වතුර විතරයිනේ බොන්නේ. ක්‍රෙල්ලා කරනකොට ප්‍රැක්ටිස් කරනකොට වතුර විතරයි දෙන්නේ. ඒකත් එක්ක තමයි ගොඩක් වෙලාවට ක්‍රෑම්ප් වෙන්නේ. මසල් ඉන්ජරි එකක් වෙන chance එක වැඩි. ඒ කියන්නේ අගේ තියෙන ලවණ ප්‍රමාණය කන්සන්ට්‍රේෂන් අඩු වෙන වතුර විතරක් බිව්වොත්. දැන් අපිට කොමර්ෂියලි ප්‍රොඩක්ට් එක තමයි ජීවනී තියෙනවා. නමුත් ජීවනී එක අපිට ගෙදර වුණත් හදන්න පුළුවන්. ජීවනී ගෙදර හදාගන්න පුළුවන්. දැන් ඒකට ඕන අපිට ලුණුයි සීනි විතරයි. ඊට අමතරව දැන් සප්ලිමන්ට් පැත්තෙන් අපි කතා කරේ. දැන් සප්ලිමන්ට් වල දැන් ගොඩක් කට්ටිය යන්නේ ප්‍රෝටීන්, ඒ වගේ ක්‍රියටින්, ඒ වගේ පැත්තට. ඊට කලින් ගොඩක් ජාති කරන්න ඕනේ සප්ලිමන්ට් පැත්තේ. අපිට ලේසියෙන්ම පළවෙනි අපි සප්ලිමන්ට් ගැන එකක් හිතනවා මුලින්ම හිතන්න ඕනේ අපිට වැඩිපුරම බෙනිෆිට් දෙන එක ඉස්සෙල්ලාම ගන්න ඕනේ. අනිවාර්යයෙන්. දැන් වැඩිපුරම බෙනිෆිට් එක දෙන එක මට හිතෙන්නේ දැන් මගේ ප්‍රැක්ටිස් එකත් මට දැනලා තියෙන්නේ අපේ කට්ටියගේ එළවලු පළතුරු කන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒක එළවලු පළතුරු වැඩි කරන එක තමයි පළවෙනි එක. එහෙම නැත්නම් ඒකට සප්ලිමන්ට් මල්ටිවිටමින් එකක් ගත්තට වරදක් නැහැ. ඊට අමතරව ඊට පස්සේ අනිත් ගොඩක් ස්පෝර්ට් වල බෙනිෆිට් දෙන සප්ලිමන්ට් එක තමයි වැඩිපුරම බෙනිෆිට් දෙන එක සප්ලිමන්ට් එක තමයි කැෆීන් කියන්නේ. කැෆීන් කියන්නේ කෝපි. හරි දැන් මේ ගැන කතා බහක නිරත වෙනකොට නියුට්‍රිෂන් පැත්ත කතා බහක නිරත මේ දවස්වල ලොකු 1000ක් තියෙනවා. හරි රස්නේ. වෛද්‍යවරයෙක් විදියට
දෙන්නක උපදේශක් අපේ ළමයිට මේ ප්‍රශ්නේ විසඳුමක් තියනවාද මොකද්ද කරන්න ඕනේ ඒගොල්ලෝ? දැන් උෂ්ණත්වය වැඩි වෙනකොට මේ ප්‍රශ්නේනේ හයිඩ්‍රේෂන් එක තමයි කියන්නේ. හරියට හරි විදියට ජලය කියන්නේ මොකද්ද ලවණ පානය කරන්න ඕනේ. සාමාන්‍ය මේ වගේ උෂ්ණත්වයක අපි සාමාන්‍ය කොළඹ නුවර වගේ තියෙන උෂ්ණත්වයක හිටියාම සාමාන්‍යයෙන් පැයක් ප්‍රැක්ටිස් කරොත් ලීටරයක් විතර දාඩි පිට වෙනවා. දාඩි පිට වෙනවා. ඇවරේජ් එක සමහර කට්ටියගේ ලීටර් 2-3 යන කට්ටිය ඉන්නවා. දැන් ඒ වගේ කට්ටියට තමයි මසල් ඉන්ජරි එක ක්‍රෑම්ප් එකක් වෙන chance එක ගොඩක් වැඩි. දැන් අපිට ලේසියෙන්ම හයිඩ්‍රේෂන් එකත් හොයන්න පුළුවන්. يعني පැයකට කොච්චරක් දාඩි යනවද කියලා බලන්න අපිට මේ මහ ලොකු දේවල් ඕනේ නැහැ. බර කිරන මැෂින් එකක් විතරයි ඕනේ. බර කිරන එක. ඒක කොහොමද? බර කිරන එකක් තිබ්බම අපිට ප්‍රැක්ටිස් එකට කලින් බර බලන්න පුළුවන්. හරි. ප්‍රැක්ටිස් එක කරලා ආයෙ බර බලන්න පුළුවන්. ඒකට බරේ වෙනසක් තියෙන්න බෑ. වෙනසක් තියෙන්න බෑ. අඩු වුණොත් ඒ කියන්නේ අපි වතුර හරි ප්‍රමාණය බීලා නැහැ. ඒකවල දැන් හිතන්න කිලෝවක් අඩු වුණා කියලා. කිලෝවක් අඩු වුණා කියන්නේ අපි අවශ්‍ය වතුර ප්‍රමාණය බීලා නැහැ. එහෙනම් ඊළඟ පැය 2-3 ඇතුළත ඒ වගේ 1.5 ගුණයක් වතුර ලවණ බොන්න ඕන. කියන්නේ දියරයක් බොන්න ඕන. එහෙම තිබ්බොත් තමයි අපේ රිකවරි එක හරියට වෙන්නේ. ඔබේ නිෂ්පාදන ක්‍රීඩා ශේෂ්ත්‍රයට අදාළද? එසේනම් ඉහළ ප්‍රතිචාර සඳහා ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න. දැන්ම අප අමතන්න 0.7යි 267යි 73යි 77